නායකතුමා මැරුණා. අවුරුදු 36 කියා ඔබතුමාලා උනන්දුනේ නැහැ හොයන්න. විජේවීර මෙතුමන්ලගේ නායකතුමා ඝාතනය කළා. අවුරුදු 36ක් ඒක ගැන හොයන්න ගෙනාපු යෝජනාවල් කියන්නේ කරේ නැහැ. මේ තමුන්නාන්සලා මේ ආණ්ඩු හදන්නේ පළවෙනි පාරද? මේ පළවෙනි පාරද ආණ්ඩු හදන්නේ නැහැ. තමුන්නාන්සලා චන්දිකාත් එක්ක හැදුවා පරිවාස ආණ්ඩුවක්. පරිවාස ආණ්ඩුවක් හැදුවා. චන්ද්‍රිකාත් එක්ක අනුර කුමාර දිසානායක මැතිතුමා ඒකේ ගිහිල්ලා ඇමති වෙලා වැව් ටික හාර හිටියා. වැව් හාර හිටියා. එතකොට මතක් වුණේ නෑනේ. ඊළඟට සුනාමි චෝදනා පිළිබඳ මුදල් හොරකම් කරයි කියලා ඒ චෝදනාව ලැබිච්ච මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙලා එයාව ජනාධිපති කරන්න වැඩ කළා. කොහේ එතකොට ඉල්ලුවද? බටලන්න කොමිසම ගේන්න කියලා. එතකොටත් ඒක කිව්වේ නෑ. ඊළඟට රනිල් වික්‍රමසිංහ හදපු යහපාලන ආණ්ඩුවේ විධායක කමිටුවේ තමුන්නාන්සලගේ ජනාධිපතිවරයා ඒකේ ප්‍රධාන නිලතරක වාඩි වෙලා හිටියා. රනිල් එක්ක. දැන් රනිල්ව පට්ට ගහනවා. ෆොන්සේකාව දිනවන්න 2010 අනුරයි රනිලු එක වේදිකාවේ හිටියා. මමයි හඳුන්නෙත් එක වේදිකාවේ හිටියා. ඔව්. මොකද්ද මේ රනිල්ට විරුද්ධව මේ කෑ ගහන්නේ? ඒ රනිල් එක්ක එකට හිටියේ. අපිද හිටියේ රනිල් එක්ක. ඔව්. රනිල් එක්ක එකට හිටියා. මේ රනිල් මේ අගමැති කාර්යාලයේ ඉන්නකොට එහා පැත්තේ දැන් තමුන්නාන්සලාගේ හරිනේ ඉන්න අගමැතිතුමිය ඉන්න කාර්යාලයේ රනිල් ඉන්නකොට අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ වැඩි හරියක් හිටියේ ඒ කාමරේ. දැන් නැත්තම් අපෙන් අහගන්න. දැන් නැත්තම් අහගන්න අපෙන්. අපි තව කියන්නේ නැහැ. අපි තව කිව්වොත් ගරු සභාපතිතුමනි මම තව කිව්වොත් එහෙම මෙතුමන්ලා අසරණ වෙනවා. ඒ හින්දා මම කියන්නේ නැහැ. මම දන්න දේවල් මං කියන්නේ නැහැ. අසරණ වෙනවා. ඒ හින්දා මේ ඡන්දේ බලාගෙන ඇවිල්ලා බටලන්ද ගැන ඇදලා නිකම් මේ නාගන්න එපා. ඕගොල්ලෝ බලයට ගේන්න වැඩ කරපන්. ඕගොල්ලෝ දැන් 89 තිබුණා අර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධිකාරක වෙලා හිටපු මාතලේ සමූහ මිනිවල විජය විද්‍යාලයේ ඒ ගෙස්ට් හවුස් එකේ 2022 ගෝල්ඩ් ෆේස් එකේදී ඒ අරගල භූමියට ගෙනල්ලා වාර්තා ටික බෙදුවා. ගෝඨාභය රාජපක්ෂ වග කියන්න ඕනේ ඒක. ඒක ආණ්ඩුව ආපු ගමන් අඩුම ගානේ ඒ පිළිබඳව යෝජනාවක් ගෙනාවද? අරගල භූමියේදී ඒ වාර්තාව බෙදුවා 2022. ගෝඨාභය නායකත්වයේ දරපු ඒ කැම්ප් එකේ කරේ නැහැ. තමුන්නාන්සලා ඒක ඡන්දයෙන් පස්සේ ඒක වැළලීලා ගියා. ඊළඟට දැන් තමුන්නාන්සලාගේ තියෙනවා විශ්‍රාම හමුදා සංවිධානය. හරි. හමුදා සංවිධානයක් තියෙනවානේ. දැන් මේ හමුදාවේ සංවිධානයේ ඉන්නේ ඔක්කොම අවුරුදු 55 60 අය. දැන් මේ සංවිධානයේ කී දෙනෙක් ඉන්නවද? මට කියන්නකෝ. මේ 88 89 කාලේ හමුදා කඳවුරු වල නායකත්වයේ අරගෙන මේ මර්ධනයේ දියත් කරපු අය මට කියන්න පුළුවන් නම් දැන් තමුන්නාන්සලාගේ ඉන්න ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමා එයා හිටියා එක කඳවුරක් බාරව. එයාගේ විකිපීඩියා එකට කියලා බලන්න එයාගේ මේ ප්‍රොෆයිල් එක. මොකද්ද ප්‍රොෆයිල් එක? 88 89 JVP කැරල්ලේදී එයා ඒක මර්ධනය කරන්න ඒකේ නායකත්වය අරන් වැඩ කරලා තියෙනවා. කවුද? තමුන්නාන්සලාගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතුමා. යන්න විකිපීඩියා ගිහලා බලන්න. හරි. ඒ හින්දා මම අහනවා දැන් ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවද? දැන් ගන්නවද කියන්නකො මට. මම ඒකයි කිව්වේ මේ විවාදේ පටන් ගන්නකොට ඕගොල්ලෝ කුණු කන්දක් ඇවිස්සුවේ කියලා. ඕගොල්ලෝ කුණු කන්දක් ඇවිස්සුවේ. මොකද දැන් ඕගොල්ලන්ගේ පැත්තේ හොඟක් අය ඉන්නවා එකතු වෙලා ඒ අපරාධ වලට වග කියන්න ඕන අය ඉන්නවා දැන් ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ. හරිද? අපි නෙමෙයි. හරි මම එතකොට එදා මම විවෘත විශ්වවිද්‍යාලයේ නීති හදාරන ශිෂ්‍යෙක්. නමුත් එදා මමත් තමුන්නාන්සලාගේ ඔය හදපු සිසු ජන සහයෝගිතා ව්‍යාපාරේ අද තමුන්නාන්සලාගේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්න සභාපතිතුමා ඒකේ හිටියා. අර සුගත තලාකෝන් කැඳවුම්කරු. මම ඒකේ ප්‍රධාන ක්‍රියාකාරියෙක් හැටියට වැඩ කළා. මම හිතන්නේ නැහැ මෙතන ඉන්න කවුරුවත් ඒකේ හිටියයි කියලා. අර ඕගොල්ලන්ගේ අර UD එකේ ඉන්න චෙයාමන් හිටියා ඒකේ. මට එතුමාගේ නම් මතක නැහැ. මං ගලප්පත් ඉතින් පරණයිනේ. ඔබතුමා 94 හිටියානේ. ඔබතුමා පාර්ලිමේන්තුවට හරි. දැන් ගන්නකෝ තෝරදෙනිය. දැන් තෝරදෙනිය තමයි විජේවීරව මැරුවයි කියන චෝදනාව තියෙන්නේ. දැන් තෝරදෙනිය දැන් මාලදිවේ ඉන්නකොට තමුන්නාන්සලාගේ හඳුන් නැත්තිත් එක්ක
උත්සවයක් විවෘත කරන්න ගිහිලා එකට ඉන්නවා. තෝරදෙනිය. මේජර් ජෙනරාල්. දැන් එයා ඉන්නවා. දැන් එයා එකට ෆොටෝ ගහලා තියෙනවා. එයා තමයි විජේවීර මැරුවයි කියලා අර පෙරටුගාමී පක්ෂයේ ඉන්න මතක නැහැ එතුමාගේ නම එතුමා මාධ්‍ය ප්‍රවේශයට ප්‍රකාශ කළා. එතකොට දැන් තෝරදෙනියත් එක්ක කොහොමද හිටගන්නේ? දැන් තමුන්නාන්සලගේ මේ ඇමතිතුමා ගිහිල්ලා. ඒ විතරක් නෙමෙයි. ඊතර අපි සංවිධානය කරපු උත්සවයට මේ මගේ ළඟ මගේ ෆෝන් එකේ ඒසුවේ තෝරදෙනියයි හඳුන්වන්නේ හිටපු ෆොටෝ එක තියෙනවා. මම ඕනනම් ඒක පෙන්නන්න. හරි. දැන් ඊළඟට ගන්නකෝ ද රණවීර. ඕගලන්ගේ පොලිස් අමාත්‍යාංශයේ ඇමතිවරයා. ඇමතිවරයාගේ උපදේශ අමාත්‍යාංශ උපදේශක. හරිද? දැන් එයා තමයි අර වැලිපන්නේ තිබුණු කඳවුර නායකයා. වැලිපන්නේ. හරිද? කවුද? මේ රණවීර. නීතිය හා සාමය. එයාට චෝදනා රාශියක් තියෙනවා තාජුඩීන්ගේ ඝාතනයේත් එයා ඇවිල්ලා අවශ්‍ය තොරතුරු සැඟවුවා කියලා. හරිද? එයාව දාගෙන තමයි තාජුඩීන්ව හොයන්නේ. හරිද? එතකොට විජේවීරගේ තමුන්නාන්සලාගේ නායකතුමාගේ ළඟින් හිටියා තමුන්නාන්සලාගේ නායකතුමාගේ ගෙදර වැඩ කරන්න පක්ෂයේ පූර්ණ කාලීන සහෝදරියෙක්. කවුද එයාගේ නම?